ඒවත් බුදුරජාණන් වහන්සේට විකාලේ කුම්භණ්ඩ කියන්නේ කොමඩු ආලාබු ගස්ලබුත් බෑ ගස්ලබු යුස බෑ කොමඩු යුස බෑ ඒක සුදුසු නැහැ ඒවට කියන්නේ මහා ඵල කියන්නේ ගෙඩිය ලොකුයි නෙමෙයි බලන්නේ බලගේ හරිද ගෙඩිය ලොකුයිලු මහා ඵල කියලා කියන්නේ මොකද්ද සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්ඤ රසං ධාන්‍ය ගතික රසය තිබෙන ඒවට ධාන්‍ය සාරය ධාන්‍ය යුසය තේරෙනව නේද ධාන්‍ය යුසය තිබෙන ඒ කියන්නේ මොකද්ද දැන් කොමඩු වල යුසය ධාන්‍ය ගතික යුසය අන්නේ ධාන්‍ය ගතික යුසය තිබෙන ඒවා ගන්ට බෑ මේ මහා ඵල කියලා කියන්නේ gediya ලොකුයි නෙමෙයි කුඩා ඵල කියන්නේ gediya පොඩි නෙමෙයි හරිද gediye ධාන්‍ය ගතික සාරය තිබේ නම් මොනවද වෙරි නාලිකේර තැඹිලි බෑ පොල් කුරුම්බා බෑ හරිනේ දැන් ওই ටික මම කියලා දෙන්නේ මොකටද ඥානය දියුණු කරගන්න හරිනේ වාඩි වෙන්න එහෙම නැතුව කවුරුත් අපහසුතාවයකටපත් කරන්න නෙමෙයි පැහැදිලි නේද හරි එහෙනම් ඕන දැන් ඕවා හදාගන්න ඊළඟ දේශනාවකදී දැන් මට මතකයි මේ හෝමාගමාවට ධර්ම දේශනාවක් කළා ඒකේ තරුණ පුතාලා ටිකක් සංවිධානය කරලා තිබුණේ මං ගිහිල්ලා වඳිනකොට මට පේනෝ නිකන් කිරි එක කොමඩු එක හරිද දැන් එතන නම් තරුණ කොල්ලෝනේ දැන් සමහර වෙලාවට සමහර අයගේ හිත රිදෙනෝනේ තරුණ කොල්ලෙක් නිසා මම ළඟට කතා කරලා සංවිධායක පුතාගෙන් ඇහුවා පුතේ මේ මෙතන පූජා කරලා තියෙනව මොනවද කියලා ස්වාමීන් වහන්සේ කොමඩු තියෙනවා ස්වාමීන් වහන්සේ කිරි එකක් තියෙනවා මම සුදුසු නෑනේ මම පුතේ අයින් කරමුද කියලා අටක් ගාලා කොල්ලෝ ටික මොකද කරේ ඒක අයින් කරා දැන් මම මෙතෙන්දි මේක එක්කෙනෙකුට විතරක් නෙමෙයි මුළු කියන්නේ මුළු මහත් සමාජයේම දැනුවත් කළ යුතු නිසා ඒකත් මම පස්සේ බණට කිව්වා දැනුත් මම මේ කතාව කියලා දෙන්නේ මොකද්ද මුලින්ම දැන් මට ඔක අමතක වෙනවා ඒ නිසා මුලින්ම කියලා හිටියන් හොඳයි මොකද්ද පූජා කරනවා නම් විකාලයේහි පූජා කළ හැකි ධර්ම 8ක් තියෙනවා අෂ්ටපාන අනුලෝම පාන කිහිපයකුත් තියෙනවා අෂ්ටපාන අම්බපාන ජම්බුපාන මෝචපාන චෝචපාන මදුපාන මුද්දිගපාන සාලුකපාන පාරුසකපාන අම්බපාන කියන්නේ අම්බ පැන් නැනම් අම්බ යුස අම්බපාන ඕනනම් ලියා ගන්න කොහෙද ලියා ගන්න පස්ස පැත්තේ ඒ කියන්නේ පොතේ පස්ස පැත්තේ නැනම් අපිට මේ කෙලිම මාතෘකාවට අදාළ නැහැනේ අම්බපාන අම්බ පැන් කොහොමද හදාගන්නේ ඉදිච්ච අඹ මිරිකලා රෙදි කඩකින් පෙරන්න ඕන නැත්නම් ඒත් වැරදි අඹපාන අඹ යුස නැත්නම් අඹ පෑන් ජම්බුපාන දඹ යුස දෙනෝනේ දැන් සමහර කට්ටිය ජම්බු කිව්වහම ජම්බු යුස ගන්නවා ඒක වැරදි අඹ සිංහලෙන් අඹ ජම්බු සිංහලෙන් දඹ ජම්බු දීප දඹ දිව තුන මෝචපාන මස් කෙසෙල් ඒ කියන්නේ කන්න ගන්න ආනමාළු කෝලි කුට්ටු සීනි කෙසෙල් ඇම්බුම් ඕන කෙහෙල් මලක් නෙමෙයි ඕන කෙහෙල් జాතිය හැබැයි ඇටි කෙසෙල් හැර මොකද චෝචපාන කියලා වෙනම එකක් තියෙනවා චෝචපාන කියන්නේ ඇටි කෙසෙල් යුස මොනවාද චෝචපාන කියලා කියන්නේ ඇටි කෙසෙල් යුස ඇටි කෙසෙල් දෙකක් තියෙනවද දෙකක් තියෙනවද මොන වගේද ගංගා ආශ්‍රිතව හැදෙන්නේ ඇලපාරවල් ආශ්‍රිතව හැදෙන්නේ කෙහෙල් ගහ වගේමයි කෙහෙල් කන වගේමයි හැබැයි පුවක් ගෙඩි වගේ ගෙඩිය පොඩි ඒක ඉදුණාම මෙහෙම කරලා ලෙල්ල නිකන් මෙහෙම යනවා තේරෙනවනේ කොකෝවා ගෙඩිය වගේ ඇට විතරයි තියෙන්නේ ලාවට හීනි මදයක් තියෙනවා ඒක මෙහෙම අතින් පොඩි කරලා සාරයක් ගන්න පුළුවන් නිකන් සෙවල වගේ ගතියක් හැදෙන්නේ අන්න ඒක මොකද්ද චෝචපාන ඇටි කෙසෙල් යුස් ඊට පස්සේ මදුපාන කියන්නේ මොනවද? මත්පැන්ද? නෑ. මදුපාන මීපැණි. මීපැණි කියලා කියන්නේ මී මැස්සාගේ පැණි නෙමෙයි. මොනවද? මී ගහේ මී ගස් තියෙන මීයට දන්නව නේද? මී ගස් අන්නේ මී ගස් වල ගෙඩි පළතුරක්. ඒක අරගෙන මොකද්ද කරන්න ඕන? වතුරේ දිය කරලා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? ඒක සම්පූර්ණ සංසුද්ධ ද්‍රාවණයේ සුදුසු නෑ. ඇයි? සුද්ධං න වට්ටති. සංසුද්ධ ද්‍රාවණයේ නොවටින්නේ. ඇයි ඒ? මත් වෙනවා. තේරෙනවද කියන එක? දැන් අපි හිතමු ඔන්න උපාසක අම්ම කෙනෙක් ගෙනහිල්ලා දෙනවා මී යුස එක. මීපැණි. මීපැණි කියලා කියන්නේ මොකද්ද? මී ගහේ ගෙඩි පළතුර ඒ පළතුරු යුසය. ඒකට වතුර දාන්න නැතුව ස්ප්‍රිට් එක ගෙනහින් දෙනවා. දැන් මොකද වෙන්නේ?
මත් වෙනවා. හාමුදුරුවෝ පිරිකින ඒවං ඇයි මත් වෙලා. දැන් ඒතකොට ඒක සුදුසු දෙයක්ද? නෑ. එහෙනම් වතුර දාලා කලවම් කරන්න. සුද්ධං න වට්ටති උදක මිස්සිතං වට්ටති. වතුර කලවන්නම් හොඳයි. වටිනවා. හරිනේ? ඔකට කියන්නේ මදුකාණං කත රසේන පාණං. මදුකාණං මීගස් වල ගෙඩි වලින් කත කරන ලද රසේන දියරෙන් පාණං පාණය. මදුකාණං රස කතේන පාණං. ඒකනේ වැඩේ තියෙන්නේ. මේ පැණි නෙවෙයි. හරිද? ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? මදු පාන. ඊට පස්සේ මොකද්ද කිව්වේ? මුද්දික පාන. මුද්දික කියලා කියන්නේ මිදියුස. ඒක වියලි වේවා, අමු වේවා, මිදියුස. සමහර පොත්වල මදු පාන වලට මිදියුස දාලා මුද්දික පාන වලට මුද්ද රස පලන් යුස දාලා තියෙනවා වැරදි දෙක. මුද්දික පාන කියන්නේ තනි කරම මොනවද? මිදියුස. ඒක අමු වියලි දෙකම. හැබැයි උණු වතුරෙන් හදන්න තාන. ඔය එකක්වත් උණු වතුරෙන් හදන්න බෑ. ඊට පස්සේ මදු පාන, මුද්දික පාන, සාලුක පාන. මොනවද සාලුක පාන කියන්නේ? නිල් මානෙල් අල වලින් සාදා ගන්නා ලද යුෂය. නිල් මානෙල් අල සාලුක පාන. නිල් මානෙල් අල. නිල් මානෙල් දැකලා තියෙන කට්ටිය අතුස්සන බලන්න. නිල් මානෙල් ලංකාවේ ජාතික පුෂ්පය. ජාතික පුෂ්පය දැකලා නැති ජාතියක්. ජාතික පුෂ්පය දැකලා තියෙන කට්ටිය අතුස්සන. මේ අපච්චි නැගින්න බලන්න. මේ අපච්චි කෙරෝලේ. නිල් මානෙල් මල මොන පාටද? නිල් මානෙල් දම් පාටයි. නිල් පාටයි. නිල් පාටයි. ඒ කියන්නේ අර මේව ලොකු මලක් තියෙනවා. සම්පූර්ණ දම් පාට පෙති නිල් පාට පෙති තියෙන ඒකද? ඒක වැරදි. ඒක සේරල කියලා ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලද ආක්‍රමණශීලී පැලෑටියක්. ඒක සේරල. හැබැයි ඔරිජිනල් නිල් මානෙල් මල පොඩි අගට හීනි පෙති තියෙන හීනි පිහිතුඩු වගේ තුඩු තියෙන ඇතුළත කහ පාට අග කෙලවර විතරක් නිල් පාට තියෙන මල. ඔන්නෝක තමයි ඔරිජිනල් නිල් මානෙල්. ඒකේ අලය හරි වාඩි වෙන්න. ඒකේ අලය අරගෙන පෙරංගාල කොහෙද? නෑඹිලියක පෙරංගාල අරගෙන මොකද කරන්න ඕන? යුෂය හදා ගන්න ඕන කිරි පාට යුෂයක්. අන්න ඒකට සීනි දාලා ලුණු දාලා පූජා කරන්න පුළුවන්. ඒක කියන්නේ මොකද්ද? සාලුක පාන. පාරුසක පාන. අන්තිම එක මොකද්ද? පාරුසක පාන. ඕවටත් එක එක ඒවා කියන මොකද්ද? මසන් කියයි, මචං කියයි. මේක මසන් නෙමෙයි මොනවද? උගුරැස්සා යුෂය. උගුරැස්සා යුෂය. ආගන්න. හැබැයි මේවයි අඹ කෑලි කපලා දාලා බ්ලෙන්ඩර් කරාට කමක් නැහැ. හැබැයි උගුරැස්ස වගේ ඒවා බ්ලෙන්ඩර් කරන්න එපා. ඇට කැපිලා ආමිෂය අහු වෙනවා. එහෙම වුණොත් විකාල භෝජනයේට අහු වෙනවා. සිකපදේ බින්දෙනවා. තේරුණානේ? එසම් බුද්ධ පූජාවටත් ඒක සුදුසු නෑ. ලේසියට අපේ කට්ටිය මොකද කරන්නේ? දැන් බ්ලෙන්ඩර් කරන එකනේ කරන්නේ. තේරුණාද කියන්නේ? බ්ලෙන්ඩර් කරන්න පුළුවන් ඒවා තියෙනවා. උදාහරණයක් වශයෙන් අඹ කෑලි. අඹ කෑලි බ්ලෙන්ඩර් කරාට කමක් නෑ. අඹ ඇට කැපෙන්නේ නෑනේ. හැබැයි උගුරැස්ස ඇට කැපෙනවා. තේරුණානේ? දඹයට කැපෙනවා. එස ඒව බ්ලෙන්ඩර් කරන්න බෑ. අතින්ම පොඩි කරලා ගන්න ඕන. හොඳයි. මම මේ කතා කරේ අතිරේක කරුණක්. නමුත් ඒක වැදගත් වෙන එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය කතා කළේ අෂ්ටපාන. ඊට පස්සේ අනුලෝම පාන වර්ග හැටියට එන අෂ්ටපාන වලට අනුලෝම දොඩම් යුස, නෙල්ලි යුස, වෙරළු යුස, දියුල් යුස. හැබැයි පොල් කිරි නොදමා. සමහරු දියුල් කිරි හදනෝනේ නේ. ඒක ගන්න බෑ. බෙලියුස ඒවත් බ්ලෙන්ඩර් කරන්න බෑ. අතින් ඉරි කර ගන්න ඕනේ. තේරෙන්නේ? හැබැයි බෙලි ගනින්දි පරිස්සම් වෙන්න ඕන. නේද? තේරෙන්නේ? ඒක ටික මිරිකනකොට පරිස්සම් වෙන්න ඕන. මොකද මැරෙන්න පුළුවන්. බෙලි මිරිකනකොට. හරිද? හරිද? ඒ නිසා පරිස්සම මිරිකන්නේ. හරිද? දැන් ඒතකොට මේ බෙලියුස. ඒ වගේ මොකද වෙන්නේ? අනුලෝම පාන වර්ග තියෙන්න පුළුවන්. ගැළපෙන්නේ නැති ඒවා. ඒකත් ඔතන ලියා ගන්න එපා. මතක තියාගන්න. ඒවා ලියා ගන්න එපා. මතක තියාගන්න. අන්නාසියුෂ ගන්න බෑ. දැන් සමහරවට අපි කොහේ හරි ගමනක් යනකොට කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේ මෙන්න මේක වළඳන්න කියලා මික්ස් ෆෘට් එකක් ගෙනත් දෙනවා. මික්ස් ෆෘට් එකේ මොනවද තියෙන්නේ? අන්නාසි තියෙනවා. ගස් ලැබු තියෙනවා. එහෙනම් අන්නාසියුෂ, ගස් ලැබුයුෂ විකාලයේදී වළඳන්නට අකප පාන හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ නිසා ඒව ගන්න බෑ. කොහෙද මේක තියෙන්නේ? මේ ටික තියෙන ත්‍රිපිටකයේ, විනය පිටකයේ, බේසජ්ජක් හන්දකේ.